ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ යටතේ මේ වෙද්දී ඔයාලට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා පුරප්පාඩු කිහිපයක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම රැකියා ගැසටුණු සැනින් ඔයාලව දැනුවත් කිරීම සඳහා අපි මේ වෙද්දී WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට දාලා link එක description එකේ දාලා තියන්නම් අනිවාර්යෙන් මේ channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. ඉම්ම ගැසට් වෙලා තියෙන තනතුරු පුරප්පාඩුව තමයි අධ්‍යක්ෂ මානව සම්පත් හා පරිපාලන තනතුරු සංඛ්‍යාව 1යි. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් මානව සම්පත් කළමනාකරණය රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය හෝ කළමනාකරණය, වාණිජ්‍ය පිළිබඳව උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒත් එක්කම ඊට සඳහන් විශේෂ ශේෂ්ත්‍රයකින් පශ්චාත් උපාධියක් ලබා තිබීම හෝ තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයට ගැලපෙන්නා වූ පිළිගත් වරලත් වෘත්තීය ආයතනයක් ආශ්‍රිතව සමාජිකත්වය ලබා තියෙන්න ඕනේ. ඒත් එක්කම රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක හෝ පිළිගත් පුද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අම වශයෙන් අදාළ ශේෂ්ත්‍රයේ වසර 15ක පළපුරුද්දක් ලබාගෙන තියෙන්න ඕනේ. මේ දේවල් සම්පූර්ණ කරලා තිබ්බොත් තමයි ඔයාලට මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව ලැබෙන්නේ. අපි බලමු මේ සඳහා වන වැටුප් පරිමාණය කීයද කියලා. ඔයාලට වැටුප් පරිමාණය විදිහට 2,21,40ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 35ත් අවුරුදු 50ත් අතර අයට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. දෙවැනි තනතුරු පුරප්පාඩුව තමයි සහකාර අධ්‍යක්ෂ දිස්ත්‍රික් තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 5යි. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් සාමාන්‍ය උපාධියක් ඔයා ලබාගෙන තියෙන්න ඕනේ. විද්‍යා හෝ කලා හෝ වාණිජ්‍ය අංශවලින්. ඒත් එක්කම ඉහත අධ්‍යාපන සුසුකම් ලැබීමෙන් පසු තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයක ආම වශයෙන් වසර 3ක පළපුරුද්දක් ඔයා ලබාගෙන තියෙන්න ඕනේ. මේ සඳහා වන වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට 1,68,240ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වයස සීමාව ගැන කතා කරොත් අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර අයට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි රැකියා පුරප්පාඩුව තමයි සහකාර අධ්‍යක්ෂ හදිසි මේහුම්. මේකේ තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 1යි. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් සාමාන්‍ය උපාධියක් ලබා තියෙන්න ඕනේ. විද්‍යා, කලා හෝ වාණිජ්‍ය අංශ වලින් තමයි ඒක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඉහත අධ්‍යාපන සුසුකම් ලැබීමෙන් පසු අදාළ විශේෂ ශේෂ්ත්‍රයේ වසර 3ක පළපුරුද්දක් ලබාගෙන තියෙන්න ඕනේ. මේකේ වැටුප් පරිමාණය ගැන කතා කරොත් 1,68,240ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර අයට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟට තියෙන රැකියා පුරප්පාඩුව තමයි මූල්‍ය නිලධාරී තනතුරු සංඛ්‍යාව 1යි. අධ්‍යාපන සුසුකම් ගැන කතා කරොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් ගණකාධිකරණ, ව්‍යාපාර පරිපාලන, කළමනාකරණ හෝ වාණිජ්‍ය උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒත් එක්කම තනතුරට අදාළ විශේෂ ශේෂ්ත්‍රයට ගැලපෙන්නා වූ පිළිගත් පරලත් වෘත්තීය ආයතනයක අන්තර් මධ්‍යම පරීක්ෂණය සමත් වෙලා තියෙන්න ඕනේ. වැටුප් පරිමාණය ගැන කතා කරොත් 1,20,970ක වැටුපක් වාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 22ත් අවුරුදු 45ත් අතර අයට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. පස්වෙනි රැකියා පුරප්පාඩුව තමයි ජහල පද්ධති පරිපාලක. මේ සඳහා පවතින තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 1යි. මේ සඳහා ඔය ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් පරිගණක ජාලකරණය පිළිබඳව හෝ තොරතුරු තාක්ෂණ පිළිබඳව උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෘතිය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතාවයන්හි NVQ 7 වෙනි මට්ටමට නොවැඩු මට්ටමක පරිගණක ජාලකරණය පිළිබඳව ප්‍රවීණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා කෘතිය හෝ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවක් විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු කරන ආයතනයකින් නිකුත් කරන ලද NVQ level 6 මට්ටමට නොවැඩු පරිගණක ජාලකරණය පිළිබඳව ප්‍රවීණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒත් එක්ක මේ සුදුසුකම ලබා ගැනීමෙන් පසු රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක හෝ ව්‍යවස්ථාපිත ආයතනයක ආම වශයෙන් වසර 5ක පළපුරුද්දක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයා NVQ level 5 මට්ටම නම් සම්පූර්ණ කරලා තියෙනවාට අදාළ ශේෂ්ත්‍රයේ වසර 10ක පළපුරුද්දක් තියෙනවා. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයගොල්ලන්ට 1,22,970ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වයස සීමාව ගැන කතා කරොත් මේකෙදිත් වයස අවුරුදු 22ත් 45ත් අතර අයට තමයි ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. 6 වෙනි තනතුරු පුරප්පාඩුව තමයි තොරතුරු තාක්ෂණ නිලධාරී. මේ සඳහා පවතින පුරප්පාඩු සංඛ්‍යාව 1යි. මේ සඳහා ඔය ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මේ අදාළ ශේෂ්ත්‍රයේ කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද NVQ level 7 මට්ටමේ සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට මේ ශේෂ්ත්‍රයෙන් NVQ level
6 මට්ටමේ ප්‍රවීණතා සහතිකයන් නම් තියෙන්නේ ඔය අදාළ ශාස්ත්‍රයේ වසර 5ක පළපුරුද්දක් ලබාගෙන තියෙන්න ඕනේ. ඔයාට NVQ level 5 මට්ටමේ සර්ටිෆිකේට් එකක් නම් තියෙන්නේ ඔයා මේ අදාළ ශාස්ත්‍රයේ වසර 10ක පළපුරුද්ද ලබාගෙන තියෙන්න ඕනේ. මේකෙදිත් වැටුප් පරිමාණ ගැන කතා කරත් ඔයගොල්ලන්ට 1,22,970ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 7 වෙනි රැකියා පුරප්පාඩුව තමයි භාෂා පරිවර්තක සිංහල දෙමළ තනතුරු සංඛ්‍යාව 1යි. අධ්‍යාපන සුදුසුකම් විදියට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් සිංහල හා දෙමළ විෂයන් සහිතව උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් ඕනෑම ශාස්ත්‍රයකින් ලබාගත් උපාධියක් සමග අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිංහල හා දෙමළ භාෂාවට සම්මාන සාමාර්ථය ලබාගෙන තියෙන්න ඕනේ. මේකෙදි වැටුප් පරිමාණ ගැන කතා කරොත් 94,980ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. 8 වෙනි රැකියා පුරප්පාඩුව තමයි සංවර්ධන නිලධාරි. මේ සඳහා තනතුරු පුරප්පාඩු 20ක් පවතිනවා. මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විද්‍යාවේදී හෝ වාණිජ්‍යවේදී හෝ ව්‍යාපාර කළමනාකරණ හෝ භූගෝල විද්‍යා සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් ලබාගෙන තියෙන්න ඕනේ. වැටුප් පරිමාණ ගැන කතා කරොත් 94,980ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වයස සීමාව ගැන කතා කරොත් අවුරුදු 22ත් අවුරුදු 35ත් අතර අයට තමයි මේ සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. 9 වෙනි රැකියා පුරප්පාඩුව තමයි සංනිවේදන කාර්මික ශිල්පී තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 1යි. මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් කෘතිය හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් සංනිවේදන කාර්මික ශිල්පී තනතුරට අදාළ වන විශේෂ ශාස්ත්‍රයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතාවය කියන්නේ NVQ level 5 මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබාගෙන තියෙන්න ඕනේ. මේකෙදි වැටුප් පරිමාණ ගැන කතා කරොත් 87,710ක වාට වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 18ත් 45ත් අතර අයට මේ සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. 10 වෙනි රැකියා පුරප්පාඩුව තමයි කළමනාකරණ සහකාර තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 44ක් පවතිනවා. මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපන සුදුසුකම් විදිහට සිංහල හෝ දෙමළ ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර කියන්නේ ප්‍රධාන විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. මේ සඳහා වන වැටුප් පරිමාණ ගැන කතා කරොත් 83390ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 18ත් 45ත් අතර අයට මේ සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. 11 වෙනි රැකියා පුරප්පාඩුව තමයි රියදුරු තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 5ක් පවතිනවා. අධ්‍යාපන සුදුසුකම් විදියට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් දෙකක් සමත් වෙලා තියෙන්න ඕනේ. ශිල්පී නිපුණතාවය ගැන කතා කරොත් මෝටර රථ ප්‍රවාහන කමසාරිස් විසින් නිකුත් කරන ලද බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම මෝටර රථ පැදවීමේ බලපත්‍රය ලැබීමෙන් පසු වශයෙන් වසර 3ක පළපුරුද්දක් ලබාගෙන තියෙන්න ඕනේ. මේකට අදාළ වන වැටුප් පරිමාණ ගැන කතා කරොත් 67,040ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ රැකියා පුරප්පාඩුව තමයි කාර්යාල සහායක තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 4යි. මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පිරිසෙන් විෂයන් දෙකක්වත් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අදාළ වන පරිදි මෝටර් සයිකල් පැදවීම සඳහා බලපත්‍රයක්වත් ලබාගෙන තියෙන්න ඕනේ. මේකට අදාළ වන වැටුප් පරිමාණ ගැන කතා කරොත් 62,530ක වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වයස් සීමාව ගැන කතා කරොත් අවුරුදු 18ත් 45ත් අතර අයට තමයි මේ සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ආයුධ පත්‍ර යොමු කරන ආකාරය ගැන කතා කරොත් ආයුධ පත්‍ර යොමු කිරීමට පවතින අවසාන දවස තමයි 2026 පළවෙනි මාසේ 11 වෙනිදා. ඒ වගේම ඔයගොල්ලන්ට ආයුධ පත්‍රය www.emc.gov.lk වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේකට ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ආයුධ පත්‍ර ලබා ගන්න අවසාන දිනයට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අංක 122 විද්‍යා මාවත කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ. ඒ වගේම ආයුධකරු විසින් තම ආයුධ පත්‍රයේ බාහිර ආයුධකරුවෙක්ද අභ්‍යන්තර ආයුධකරුවෙකුද යන්න පැහැදිලිව සඳහන් කළ යුතු අතර ආයුධපත බාහිර වන කවරේ වම්පස ඉහළ කෙළවරේ ආයුධ කරන තනතුර පැහැදිලිව ලියා දැක්වීම අනිවාර්යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පරක් වෙලා යන ඇප්ලිකේෂන් රිජෙක්ට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.